මගදිගට ජනකතා 12 වන කොටස. නිල්මිණි එතනා සැමියා අනතුරකින් ගලවා ගනී. මෙසේ නිල්මිණි එතනා සහ අන්තෝනියෝ බරයතුන් දෙදෙනා බද්ධ ප්‍රේමෙන් දවස් සැරියේය. දිනක් බරයතු සේනාපතියා සහචරයන් කීප දෙනෙකු සමග දඩයමේ ගියේය. ඔහු බොහෝ දුර වනාන්තරයේ ඇවිතමුත් දඩයමක් කරගන්නට ලැබුණේ නැත. නොලැබුණෙන් ආපසු එන්නට හැරුණේය. මාලිගාව පිහිටි කන්ද ආසන්නයට පැමිණි විට මුවෙකු කන්ද මුදුනට නැගී අඩි පාර දැක ඔවුහුද ඒ අනුව කන්ද නැංගෝය. ඒ කන්දේ එක් පසෙක ප්‍රපාතයක් විය. ප්‍රපාතයේ අද්දරට ගිය සෙනවිතුමා එහි පතුර දෙස එබී බැලුවේය. අභාග්‍යයකි. සෙනවිතුමා කකුල ලිස්සා ගලින් පෙරළුණේය. එකෙනෙහිම ඔහු ගලේ පැලවී තිබුණු මානා පඳුරක් අල්ලා ගත්තේය. ඔහුගේ ග්‍රහණයෙන් ඒ පඳුර ගැලවී ගියෙන් ඊළඟ පඳුර අල්ලා ගත්තේය. මේ ක්‍රමයෙන් පඳුරෙන් පඳුර අල්ලාගත් ඔහු ප්‍රපාතයේ මධ්‍ය භාගයට පැමිණි විට පසේ ඇඟිල්ලක් රඳවා ගැනීමට තරම් ගල් කෑල්ලක් ලැබී එහි පයේ මාපැටකින් දඳවාගෙන දෑතින් මානා පඳුරු අල්ලා කෑ ගසනට පටන් ගත්තේය. මුළු ශරීරයේ බර මාපට ඇඟිලට දී එසේ වැඩි වේලාවක් ඉන්නට බැරි බවද ඔහුට අවබෝධ විය. එක්ව ගිය සේවකයෝ මේ ප්‍රවෘත්තිය නිල්මිණි එතනාට දැන්වූහ. ඈ වහාම වලව්වේ තිබූ තරම් කොට්ටමේට ඇඳ ඇතිරි ආදී සේවකයන්ට දී වහා ගොස් සෙනබයතුමා ගලේ එල්ලී සිටින කෙලින් ගල පාමුල එළන ලෙස නියම කළාය. අලි ඇල්ලීමට හා ගොඩා හරකුන් ඇල්ලීමට පාවිච්චි කරන වරමද රැසක් වලව්වේ තිබුණේය. තවත් සේවක පිරිසකට ඒවාදී හසුනක්තදී කළ යුතු පිළිවෙලක් කියාදී ඔවුන් ගල මුදුනට පිටත් කළ ඇය ගල පාමුලට වහාම දිව්වාය. ගලමෙද බවුලකමෙන් එල්ලී සිටිසේ ආදරණීය සැමියා දුටු ඇයට ඇති වූ ශෝකය කිය නොහැකි තරම් විය. දෑසින් කඳුළු වැකිරිණි. එහෙත් ඇය ධෛර්යවත්ය. ස්වාමීනි, තව මොහොතක් නිර්භයව නොසැලී ඉඳනු මැනවි. ශබ්ද නගා කීවාය. ගල මුදුනට නැගි පිලිස පුටුව එක්වර මදක කෙළවරේ බැඳ ක්‍රමයෙන් සෙන්පතියා සිටි අසලට පාත් කළහ. ස්වාමීනි, වරමන්ද අල්ලාගෙන පුටුවට නගිනු මැනවි. කියාත්ම ඔහු අල්ලාගෙන සිටි මානා පඳුර ගැලවිනි. නමුත් ඔහු තමා ළඟටම ලං වූ වරමන්ද අල්ලා ගැනීමට හැකි විය. වරමන්ද අල්ලාගෙන ළඟම තිබුණු පුටුවට නැංගේය. ගල උඩ සිටියෝ ගසේ පටලවා තිබූ පුටුව බැඳි වරමන්ද ක්‍රමයෙන් පාත් කළෝය. ඔහු අනෙක් වරමන්ද අතින් අල්ලාගෙන ක්‍රමයෙන් පාත් විය. භූමියට අඩි 5ක් පමණ ඉහළින් ගලේ ගල් ඇන්දක් තිබින පුටුව එහි රැඳුනේය. ස්වාමීනි, බය නැතුව මේ කොට්ටමෙට්ට ගොඩවලට පයනු මැනවි. නිල්මිණි එතනා කීවෙන් ඔහු එල්ල බලා කොට්ටමෙට්ට ගොඩ උඩට පැන්නේය. නැගී සිටි සෙනවිතුමා, මගේ ආදරණීය නිල්මිණි, ඔබ නොසිටියේ නම් මගේ ජීවිතයද ඉවරයි. ඔබේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා මම අද ගැලවෙනමි කියමින් ඇය වැළඳ ගත්තේය. ඒ වූ අනිකුත් සේවකයන්ට ස්තුති කළ එතුමා සුදුසු පරිද්දෙන් ඔවුන්ට තෑගි පිරිනැමුවේය. මෙවැනි සිද්ධියක් වෙනත් පෙදෙසකදී අන්න අධිපතියෙකු සම්බන්ධයෙන් සිද්ධ වූ බවද ජනකතාවක් ඇත්තේය. මේ ජනකතාව කී වෙල්ලස්සේ ගම්මැසියා අසා තිබුණේ මේ සිද්ධිය බරෙත්තු ගලේදී බරතු සෙන්පතියාට සිදු වූ බවය. බරෙත්තිකු විවාහයේදී සහ ඔහුට වූ මාරාන්තික සිද්ධියෙහි සත්‍ය අසත්‍ය භාවය කෙසේ වුවත් කොන්ස්ටන්තිනෝ සටනෙන් පෙරද පලා ගිය ඔහු මේ ගලෙහි අප්‍රසිද්ධව හෝ ප්‍රසිද්ධව හෝ වාසය කළේ යනු සත්‍යයක් බව වටහා ගත හැක. එසේ නොවේ නම් ඒ පාර්වතය බරෙත්තු ගලේ ව්‍යවහාර වීමට හේතුවක් නැත්තේය. ඔහුගේ මරණය සිදු වූ අන්දම හෝ ඔහුගෙන් පැවත එන්නන් ගැන හෝ තොරතුරක් මේ ජනකතාවේ සඳහන් නොවීය. ඒ සම්බන්ධ විස්තර සොයාගත නොහැකිය.